සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? අද මොනවද ඔයාට හදලා ඕනේ? කත්තු බබා. කොත්තුද? ශයිස්. රයිස් හදලා දෙන්නද? ඔයා රයිස් කන්න කැමතිද? එහෙනම් අපි දෙන්න හදමුද? මම තදන්න යන්නේ. මම තදන්න. ඔන්න මම අද හදන්නේ පිත්තර රයිස් එකක්. ඒකලා චිකන් ඩෙවල් එකක් හදනවා. ඒකට ඕන චිකන් ටික මේ මිරිස්, ගම්මිරිස්, ලුණු දාලා සීසන් කරගත්ත වැද ගන්න. මේ රයිස් එකට ඕන කැරට් ලීස් ටික, තක්කාලි, අම්මිරිස්, බීඩුණු ටික මේ ඩෙවල් එකට ඒ ටිකත් කපා ගන්න ඕනේ. එහෙනම් අපි දැන් කපා ගමුකෝ. ඒලවලු ටික කපා ගන්නකම් මේ ටික බැදෙන්න දානවා. එතකොට මේ ඒරෝඩු කපනකම් මේ ටික බැදෙනවනේ. ඔන්න දැන් චිකන් එකත් බැදෙන ගමන් ඒකත් හරි. රයිස් එකට ඕනේ කැරට්, ලීක්ස්, සුදුරුන් ටික කපා ගත්තා. බත් එකත් හරි. කීරි සමබත් තමයි ගත්තේ. මේ ඩෙවල් එකට ඕනේ ටිකක් කපා ගත්තා. චිකන් ටික ඔක්කොම බැදලා ඉවරයි. දැන් චිකන් බදපු තෙල් එකේම පෑන් එකක් තියලා ඒ ටිකෙම තෙල් ටිකක් දාගත්තා. ඒක රත් වෙනකන් ඉමු. තෙල් එක රත් වෙලා ඒක සුදු ලුණු ටික දාගන්න. කරපිංචා කෑලි මිරිස් ටිකක් දාගන්නවා ඒකටම. මේකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි දාලා කලවම් කරගෙන තියෙන්නේ. ඒකත් දාගන්නවා දැන් එහෙම. සෝස් ටික එකතු කරලා ලුණු ටිකකුත් දාගන්නවා. දැන් චිකන් ටික දාගන්නවා ඒකට. ලුණු ගොඩක් එකතු කරගත්තේ නෑ. අපි මේක සීසන් වෙද්දි ලුණු දාපු නිසා. දැන් චුට්ටක් කලවම් කරගෙන ලුණු, තක්කාලි, මාළු මිස් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔක්කොම ටික දාගත්ත දැන් කලවම් කරගෙන. ඔන්න දැන් ඩෙවල් එක නම් හැදිලා ඉවරයි. දැන් රයිස් එක හදාගන්න යන්නේ. තාච්චියක් තිබ්බා. තේරුත් දැම්මා. විතර ටික දැන් දාගන්නවා. ලුණු ටිකකුත් දාගෙන කලවම් කරගන්නවා. ටිකක් විතරේ කඩාගන්න. ලුණු ටිකක් දාගන්නවා. කැරට් ලීස් ටිකත් එකතු කරගත්තා. සමහර අය නම් ලීස් පස්සේ දාන්නේ. මත් මේක අමුල් වගේ හින්දා මම කලින් එකවරම එකතු කරගන්නවා. ලුණුත් එකතු කරගත්තා. ඒකල කලවම් කරගන්න. ඔන්න දැන් රයිස් එකත් හරි. මට බත් එක එකතු කරගන්නවා වීඩියෝ කරගන්න බැරි වෙලා යාළුවනේ. ඊළවලුකටම බත් එකත් කලවම් කරගත්තා. ඒකල මේ බෙදා ගන්න ගමන් ඔන්න බත් බෙදාගෙන චිකන් එකත් බෙදාගෙන තනියට පිපිඤ්ඤ කෑල්ල දෙකක් තියාගත්තා. මොකද කරන්නේ? බත් එක කනවද? අනේ කවන්න. කවන්නම්. ඔන්න අම්මි හැදුවා ඔයාට කෑම. මම්මි කට වටෙත් ගෑවුණා. යාළුවෝ ටිකත් ඇවිල්ලා නේ. සුකි සුද්දි බල්ලට බව්වත් පෙන්නන්න. ඔය ඉන්නේ බව්වා. අපි කාලා පූසොන්ටත් දෙමු. අපේ ඊඩියෝ බලන්න. බයි බයි.